Hello, welcome to my channel, This Lifestyle. නමත් චුට්ටක් වෙනස් කරා channel එකේ මේ පරණ නමත් වීඩියෝ එකේ යනවා. අද හොඳටම වැස්ස දවසක්. ඉතින් ඔක්කොම අවුල් වෙලා තියෙනයි බඩු ඉස්සරහට ඇදලා තෙමනික නවත්තලා තියෙන්නේ. ඉතින් අද මායි දුවයි විතරයි ගෙදර ඉන්නේ. හස්බන්ඩ් ලංකාවට ගිහිල්ලා අපිත් සෑන්ඩ්විච් එකක් හදලා කන්න. දවල්ට වැස්සත් එක්ක අලුතින් කියලා දෙයක් කරන්න විදියකුත් නැහැ. ඉතින් මේ දුවගේ සෑන්ඩ්විච් එක හදනවා. එයා එක එක ජාතියේ බ්‍රෙඩ් කන්න කැමති නෑ. එයා හෝල් මීල් බ්‍රවුන් එක විතරයි කන්නේ. නැත්තම් වයිට් එක. ඉතින් එයාට බිත්තරයක් මම හැදෙන්න දාලා ඊට පස්සේ ටෝස්ටර් එකට පාන් දාලා හැම් තමයි එයා හැම් විතරයි කන්නේ. එයා අනිත් ස්ලයිසස් එහෙම චිකන් බීෆ් ඒවා කන්න කැමති නැහැ. හැමදාම මං මේවා දෙන්නෙත් නැහැ. ඉඳලා හිටලා පොඩි චේන්ජ් එකකට විශේෂයෙන් අපි දෙන්න විතරක් ඉන්න දවස්වලට ගෙදර මේ විදිහට පොඩි දෙයක් කනවා. ওই විදිහට හදලා ඊට පස්සේ ටෝස්ට් කරලා දුන්නම මොන හරි ජූස් එකක් එක්ක එයා ඉතින් සැටිස්ෆයි. එයා කැමති. ඉතින් පුංචි ළමයි කැමති සමහර දේවල් අපි දන්නවා ලොන්ග් ටර්ම් කන්න හොඳ නැහැ. ඒ ඉතින් ඉඳලා එන්ජොයි කරාට කමක් නැහැ. මම හිතන විදිය ඕව හැදෙන්නෙත් ඉතින් කන්නනේ. දැන් චොක්ලට් අපි ළමයිට දෙන්න කැමති නැති වුණාට එක එක බ්‍රෑන්ඩ්ස් වලින් එනවනේ. හැබැයි අපි හැමදාම හැම වෙලේම කන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මං හිතන දේ තමයි තමන් කැමති දෙයක් තියෙනවා නම් එන්ජොයි කරලා බැලුවට ප්‍රශ්නයක් නැහැ. ඒක හැබැයි ඩිසිප්ලින් එකක් ඇතුව. හැබිට් එකක් කරගන්න නැතුව ඒකේ හොඳ නරක හොයලා බලලා try කරන එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. දැන් මිනිස්සුනත් එහෙමයි. අපිට එකපාරට කෙනෙක්ට කියන්න බෑ මෙයා හරි නෑ මෙයාව ආශ්‍රය කරන්න එපා. එහෙම අපි බැජ් කරන්නේ කොහොමද? එහෙම අපි කැටගරයිස් කරන්නේ කොහොමද නේද? එක එක්කෙනාගෙන් එක එක්කෙනාට දැනෙන විදිය සහ එක එක්කෙනාගෙන් එක එක්කෙනාට හැසිරෙන විදිය වෙනස්. ඉතින් මට හොඳ කෙනා ඔයාට නොහොඳ වෙන්න පුළුවන්. ඔයාට නොහොඳ කෙනා මට හොඳ වෙන්න පුළුවන්. ඉතින් අපිට එහෙම ලේබල් කරන්න බෑ කිසි දෙයක්. කියලා ඉතින් දැනෙන විදිය තමයි. දැන් මේ ලෑස්ති වෙන්නේ මගේ සෑන්ඩ්විච් එක හදාගන්න. මං ගෙනාවේ මේ වගේ රස්ටික් බ්‍රෙඩ් එකක්. ඉතින් try කරලා බලන්න. මාත් ඒ විදිහටම හදාගන්නවා. බටර් ටිකක් ගාලා උඩින් මගේ බිත්තරෙත් මම බිත්තර දෙකක් දැම්මා මට. ඉතින් මම ඒක හැදෙනකන් මේකට බටර් චුට්ටක් ගාලා ඉතුරු කලමනා ටික මේකට ඇප්ලයි කරගන්නවා. එතකොට බිත්තරේ හැදිලා එනකොට මේකට දාලා ටෝස්ට් කරන්න පුළුවන්. මම නම් කළු කෝපි එකක් BBC දෙකක් විතර දාලා මම නම් බීෆ් ස්ලයිස් තමයි පාවිච්චි කරේ මගේ එකට. ඊපස්සේ බිත්තරෙත් දාලා ඒකට උඩින් තව බීෆ් කෑල්ලකුත් දාලා චීස් දාන්න අමතකුණා ඇත්තම කතාව. මේ ඉතින් ටෝස්ට් කරනවා ටිකක් ඒ බන් එක උසයි. ඉතින් ටෝස්ටරේට ෆික්ස් වෙනවත් අඩුයි. මේ පොඩ්ඩක් තද කරලා මේ වගේ දාන්න ඕනේ. ඉතින් හස්බන්ඩ් නැත්තම් ඇත්තටම ලොකුවට දෙයක් ගෙදර අපි හදන්නේ නැහැ. එක්ක එළියෙන් කනවා නැත්තම් මොන හරි මේ වගේ පුංචියට හදලා කාලා ඉන්නවා මේ ෆුල් රිලැක්ස් එකේ. හස්බන්ඩ් ඉන්නකොට එහෙම වදයක් කියන එක නෙමෙයි මම මීන් කරන්නේ. ඉතින් අර තුන්දෙනාම ඉඳගෙන හොඳට මොන හරි හදලා කනවා තරම් මේ එහෙම එකක් නැහැ අපිට. පොඩි බෝඩර් පාළු ගතියකුත් තියෙනවා. මේ කෙනෙක් ඉතින් ගෙදර අඩු වුණාම එහෙමනේ ෆැමිලි කියන්නේ. ඒ වුණාට ඉතින් අපි ඒවට පුරුදු වෙන්නත් ඕනේ. තනියෙන් වැඩ කරගන්න කෙනෙක් අඩු වුණොත් ගෙදර මොකක් හරි හදිස්සියකට එළියට ගියොත් එයාගෙන් ගෙදරට වෙන වැඩ කොටසත් ගෙදර ඉන්න අයගෙන් ඉෂ්ට කරගන්න අපි පුරුදු වෙන්න ඕනේ. හැම වෙලේම අර අපේ සතුට අපි අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්න නරකයි. ඒකෙන් කියන්නේ අපි ෆැමිලි එක ඇතුලේ මේ නයි පොළොංගු වගේ ඉන්නවා කියන එක නෙමෙයි මම මීන් කරන්නේ. හැමතිස්සෙම අපි හිතන්න ඕනේ අපි කරගන්න ඕනේ පුළුවන් තරම් කියන එක. ඉතින් මම අලිගැට peer ගෙඩියක් ගත්තා. ඒක හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් අලිගැට peer ගෙනාම ගින දවසේ ලස්සනයි. ඊළඟ දවසේ එකකින් ගන්න දෙයක් නැහැ. එමෙ මේ ගෙඩිය ලස්සනයි. ඉතින් භාගයක් අරගෙන මම ඒක මේ පීයකින් කපලා ස්කූප් කරගන්න හැදුවේ. ඒක වැඩි හරි ගියේ නැහැ. මං හැන්දෙන්ම අරගෙන පීයෙන් පොඩි කට්ස් දාලා ඊට පස්සේ මං හැන්දෙන් අරගෙන ඒක පොඩ්ඩක් පාන් එකේ තලලා වගේ දානවා. එතකොට හිටිනවා ඒක. ওই විදිහට තමයි ඉතින් මේ
හදාගත්තේ මම ඇවකාඩෝ දාලා ටෝස්ට් කරේ නැත්තේ. එතකොට නිකන් මම ෆ්‍රෙෂ් මොන හරි දැම්මොත් ඒක රත් කරන්න මම එච්චරම කැමැත්තක් නැහැ. හේතුව ඒක කුක් වෙන හින්දා. ඉතින් මේ විදිහට හදාගත්තා. හුඟ කාලෙකින් මෙහෙම කන්නේ. මොකද වෙලාවක් තියෙනවා මේක හදාගන්න උනා. හස්බන්ඩ් ලංකාවට ගිහින් දුවගේ වැඩ සම්පූර්ණ මං කරන්න ඕනේ හින්දා මම පොඩි බ්‍රේක් එකක් අරගෙන හිටියේ. ওই විදිහට හදාගෙන ඊට පස්සේ ඔක මම දෙකට කපා ගත්තා. මේ මොකද කට ඇරලා හයියෙන් කන්න බෑ ඔක. ඒ නිසා මම දෙකටත් කපා ගත්තා. ඊට පස්සේ මේ පොඩි ප්ලාස්ටික් එකේ තියෙන අපි පොඩි මෑණිගේ කෑම එක. එයාට මම චිකන් හදලා තම්බල වෙනම දාලා තිනවා. ඊට අමතරව වෙනම බත් තියෙනවා යාට චුට්ටක්. ඊට අමතරව එළවලු මික්ස් එකක් හදනවා. ගෙදර මොන හරි තියෙන වට්ටක්කා හරි සිකිනි හරි මොන හරි දාලා හදනවා මික්ස් එකක්. ඉතින් ඒක මම සාමාන්‍යයෙන් බ්‍රෙක්ෆාස්ට් ගන්න එළියේ ලස්සනට වාඩි වෙලා මේ මගේ තියෙන පොඩි බැක්යාඩ් එකේ සුබහදාම විඳින ගමන් තමයි කන්නේ. ඉතින් සුබහදාම විඳින්න බැරුව ගියා මොකද අනෝරාවැසි හැදලා එන හින්දා. ඉතින් ගෙදර ඇතුළේ ඉඳගෙන දුවටගේ ප්‍රශ්න පත්‍ර වලට උත්තරේ දෙන ගම මොකද එයා හරි රිසර්ච් ටයිප් බබෙක්. ඉතින් එයා හැමතිස්සෙම වගේ එක එක දේවල් අහනවා. මොන හරි දෙයක් කැප්චර් කරාට පස්සේ අම්මා ඒක වෙන්නේ කොහොමද අම්මා මේක වෙන්නේ කොහොමද කියලා ඒක ගැන හොයනවා. හරි ඉන්ක්වයරි. ඉතින් එහෙම අහපු වෙලාවක් තමයි මේක ඉතින් කන ගමන් ඒවට උත්තර ලියන්නත් ඕනේ. උත්තර කියන්නත් ඕනේ. ඉග්නෝර් කරන්න බෑ. එහෙම තමයි ළමයි කියන්නේ. ඒගොල්ලන් හදාගත්ත මේ අපේ ගෙදර මේ මහජන මුත්තා. එයා ඉන්නේ ටේබල් එක උඩනේ. ඔව් එයා ඉන්නේ එයා මේ ඉඳගෙන බලාගෙන ඉන්නවා ගෙදර අනිත් අය මොකද කරන්නේ කියලා. ඉතින් එයා අපේ ගෙදර මහජන මුත්තා. මහජන මුත්තගෙන් කතාව ඉවර කරන්න. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. කැමති නම් වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.